ඔබ මේ එකතු වෙලා ඉන්නේ ජයලංකා ජර්නි වෙතින් ගෙනන තවත් වීඩියෝවටයි. ඔබ අවට තියෙන ඔබ නොදන්න තැන් හා දන්න තැන්වල නොදන්න විස්තර සොයා යන සෞන්දර්ය චාරිකාවේ මීළඟ වීඩියෝවෙන් අපි අද ඔබ වෙක් කරගෙන යන්නේ ස්වභාවික පාෂාණයක් සමග ඒකාබද්ධ වී ඉදිකර ඇති ජලයෙන් වට වූ විවිධ මට්ටම්වල ඍජු කෝණාශ්‍රාකාර ගොඩනැගිලි කිහිපයක් ඉදිකර ඇති ඉහළ මළුවේහි පූජනීය ගොඩනැගිලි 4ක් නිශ්චිත අනුපිළිවෙලකට සකස් කර ඇති නමික් දෙන පුරාණ රක්ෂිතය වෙතයි. ඉතින් අපි ඔබෙන් ඉල්ලනවා මේ වීඩියෝ එක බලන්න යන්න කලින් පහර තියෙන subscribe button එක ක්ලික් කරලා bell icon එකත් ක්ලික් කරගෙනම වීඩියෝ එක බලන්න යන්න කියලා. මැණික් දෙන පුරාවිද්‍යාරක්ෂිතයා දඹුල්ල නගරයේ සිට කිලෝමීටර් කිහිපයක් දුරින් දඹුල්ල නුවර මාර්ගයේ පිහිටලා තියෙනවා. මනරම් මැණික් දෙන වැව සහ නිකුල නොහොත් මැණික් දෙන කඳු වැටිය අතර මීටර් 875ක් උසට මෙම රක්ෂිතේ පිහිටා ඇති අතර මැණික් දෙන පුරාවිද්‍යාරක්ෂිතය අක්කර 5ක ප්‍රදේශයක් ආවරණය වන අතර ගස්වැල් හෙක්ටයාර අක්කර 35ක් පමණ වන භූමි ප්‍රමාණයකින් ආවරණය වෙලයි තියෙන්නේ. මැණික් දෙන ආරාමේ ඉතිහාසය කිත්සිරි මේඝ රජුගේ කාලය දක්වා දිවන නමුත් සමහර පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙම ආරාමය ක්‍රිස්තු වර්ෂ 3 සිට 4 වෙනි සියවස දක්වා ඈතට දිව යන බවයි. ආරම්භයේ සිටම එය රහතන් වහන්සේලා වැඩ සිටින නිවහනක් වූ අතර එය බුදුගම නමින් මෙය මීට ඉහතදී හඳුන්වලා තියෙනවා. මැණික් දෙන නිර්මාණය කර ඇත්තේ පබ්බත විහාර වාස්තු විද්‍යාවේ ආකාරයෙන්. පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ පබ්බත විහාරය ස්වාභාවික පාෂාණයක් සමග ඒකාබද්ධ වී ඉදිකර ඇති බවත් ජලයෙන් වට වූ විවිධ මට්ටම්වල ඍජු කෝණාශ්‍රාකාර ගොඩනැගිලි ප්‍රදේශ කිහිපයක් සකස් කර මේවා ඉදිකර ඇති බවයි. මැණික් දෙනෙහි පබ්බත විහාරාරාම සංකීර්ණයක දක්නට ලැබෙන සාමාන්‍ය ව්‍යුහයන් 5ක් තියෙනවා. සාමාන්‍යයෙන් පැරණි විහාරස්ථානවල සැලසුම් සහගත ව්‍යුහයක් තිබුණේ නැහැ. කෙසේ වෙතත් පබ්බත විහාරය ඒවයින් සම්පූර්ණයෙන්ම වෙනස්. ඒවා කලින් සැලසුම් කළ යෝජනා ක්‍රම මත ගොඩනගා ඇති බවයි පේන්නේ. ස්තූපය, බෝධිඝරය, උපොස්තඝරය සහ රූපගෘහය 4 සැකැස්මක පිහිටවා පැටි 4ක් හෝ 3ක් භික්ෂු නේවාසික ඒකක වලින් වටාකර තිනවා අපට දැක ගන්න පුළුවන්. මැණික් දෙනෙහි පබ්බත විහාරාරාම සංකීර්ණයක දක්නට ලැබෙන සාමාන්‍ය ව්‍යුහයන් 5ක් තියෙනවා. සාමාන්‍යයෙන් පැරණි විහාරස්ථානවල සැලසුම් සහගත ව්‍යුහයක් තිබුණේ නැහැ. කෙසේ වෙතත් පබ්බත විහාරය ඒවයින් සම්පූර්ණයෙන්ම වෙනස්. ඒවා කලින් සැලසුම් කළ යෝජනා ක්‍රම මත ගොඩනගා ඇති බවයි පේන්නේ. ස්තූපය, බෝධිඝරය, උපොස්තඝරය සහ රූපගෘහය 4 සැකැස්මක පිහිටවා පැටි 4ක් හෝ 3ක් භික්ෂු නේවාසික ඒකක වලින් වටාකර තිනවා අපට දැක ගන්න පුළුවන්.